කොහොමද ආලට ගොඩක් දවසකින් මට වීඩියෝ එකක් අරන් එන්නත් බැරි වුණා. මේ දවස් ටිකේම වැඩ තිබ්බා. ඉතින් මම අද ඔයාලව එක්කයි යන්න හදන්නේ ජපානයේ තියෙන උසම කුළුණ බලන්න. ඒ තමයි ටෝකියෝ ස්කයි ට්‍රී එක. මේකේ උස ගැන කතා කරොත් එහෙම උස මීටර් 634ක් වෙනවා. ඉතින් අපි මේ දවස්වල ගෝල්ඩන් වීක් එක තියෙන නිසා ටිකට්ස් නැති වෙයි කියලා ඔන්ලයින් බුක් කරගත්තා. ඉතින් දැන් අපි යන්න හදන්නේ කොහොමද ස්කයි ට්‍රී එකට ටෝකියෝ නගරේ පේන්නේ කියලා බලන්න. එහෙනම් අපි ඉස්සරහට ගිහලා බලමු. ස්ටේෂන් එකෙන් එළියට ආවහම ටෝකියෝ ස්කයි ට්‍රී ටවුන් කියලා කොටසක් ওই විදිහට බලා ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් එතන ගොඩාරියක් තියෙන shopping mall. හැබැයි අපිට 4th floor එකට ගියා නම් කෙලින්ම entrance එක ගන්න තිබ්බා. හැබැයි අපි 2nd floor එකෙන් චුට්ටක් එළියට ආවා. tower එක කොයි විදිහටද එළියට පේන්නේ කියලා බලන්න ඕනි නිසා. ඉතින් අපි ළඟට ගියාම ඔන්න ඔය විදිහට ගොඩාරියක් උස්ස tower එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. මම කලින් කිව්වා වගේ ජපානයේ උසම tower එක තමයි මේක. ඉතින් golden week එකේ ඔය විදිහට ලස්සනට සරසලක් තිබුණා. ඊළඟට අපි entrance එකට ගියාම අපි කලින් ටිකට් බුක් කරලා තිබ්බ නිසා අපිට එතන බලාගෙන ඉන්න ඕනේ නැහැ. අපිව කෙලින්ම එතනින් ඉස්සරහට යවුවා. එතෙන්දි චුට්ටක් බෑග් චෙක් කරනවා. ඊට පස්සේ කෙලින්ම ලිෆ්ට් එකේ තමයි අපිව මීටර් 350ක් යනකම් උඩට එකයි යන්නේ. ඉතින් අපි ඒකට තමයි මේ යන්න හදන්නේ. ලිෆ්ට් එකට නැංගට පස්සේ අපිට ඉහළට යන වේගය වගේම දැන් අපි ඉන්නේ කොයි වගේ උස මට්ටමකද කියලාත් අපිට බලා ගන්න පුළුවන්. එතන ඩිස්ප්ලේ වෙනවා. ඉතින් අපිට යන වේගය ගැන කතා කරොත් එහෙම ඒක හිතා ගන්නවත් බැරි වේගයක්. ඉතින් මොකද තප්පර කිහිපයකින් අපිව මීටර් 350ක් ඉහළට එකයි යනවා. ඒ වෙලාවට කන් දෙකත් එක්ක මොකද්ද ෂුට්ටක් වෙනවා. ලිෆ්ට් එකෙන් එළියට ආවට පස්සේ දර්ශනය ඔන්න ඔය වගේ. ඇත්තටම මට නම් එළියට ආවම මාව අමතක් වුණා. ඒ කියන්නේ ටෝකියෝ නගරේම අපිට තමන්ගේ කකුල් දෙක යට තියාගෙන බලනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ගොඩක් ලස්සනයි. ඒ කියන්නේ ගොඩක් ඈතට අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රසිද්ධ තැන් මෙතෙන් පේනවා. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නම්කෝ අපි ඉන්න තැන ගැන විස්තර ටිකක්. අපි දැන් ඉන්නේ ටෝකියෝ ස්කයි ට්‍රී එකේ මීටර් 350 උඩට ඇවිල්ලා. ඉතින් මේ මීටර් 350 ඉඳන් මීටර් 340 දක්වා කොටස තෙම්බොඩෙක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේක තට්ටු 3ක් තියෙනවා. එක දේවල් බලා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි ටෝකියෝ නගරයේ අංශක 360ක දර්ශනයක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව තියෙන දේවල් වලට මම තව ෂිට් එකකින් එකයි යන්නම්. ඊට පස්සේ දැන් අපි යන්න හදන්නේ මේකේ තියෙන මීටර් 450ක් උස කොටසට. එච්චරයි අපිට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනත් එළියට ආවම සාමාන්‍ය වට ප්‍රමාණය නම් අරකට වඩා චුට්ටක් අඩුයි. හැබැයි තව ටිකක් උඩට ඇවිල්ලා තමයි අපි මේ දර්ශනය බලාගන්නේ. ඒකත් හරිම අමුතු අත්දැකීමක්. ඒ කියන්නේ තව ටිකක් විහිදිලා අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. කතාව නවත්තලා ඔයාලටත් බලන්න අවස්ථාව දෙන්නම්කෝ. මේ කොටස හඳුන්වන්නේ ටෙම්බෝ ගැලේරියා කියලා. ඉතින් මෙතන තව ටිකක් උඩට ඇවිල්ලා නිසා අපිට දැනෙන්නේ අහස උඩින් වීදුරු පාරක් හදලා අපි ඒකේ ඇවිතන් යනවා වගේ. ඉතින් මෙතෙන් අපිට ලස්සනට ටෝකියෝ ටවර් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඔයාලටත් පේන ඇති ওই රතු පාටටයි සුදු පාටටයි පේන කුළුණ තමයි ටෝකියෝ ටවර් එක. ඊට අමතරව අපිට මෙතෙන් මේ දවස්වල ගියහම මේ දවස්වල ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ ඇනිමේ එකක් තියෙනවා බ්ලූ රොක් කියලා. ඉතින් ඒකට ආදරය කරන ආස කරන රසිකයන් වෙනුවෙන් මෙයාලා ෆොටෝ ස්පොට් එකකුත් හදලා තියෙනවා. අලට ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේ ස්පොට් කීපයක්ම තිබුණා. ඔය විදිහට තමයි ඇනිමේ එක ආශ්‍රයෙන් ෆොටෝ ස්පොට් හදලා තිබුණේ. ඉතින් අපි ටිකක් වෙලා හිටියා රාත්‍රී දර්ශනය කොයි වගේද කියලා බලන්න. මොකද ස්කයි ට්‍රී එකේ ලස්සනට ලයිට් දාලා ඉර බහින වෙලාවකටක් ලස්සනයි කියලා අහලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට ඒ අත්දැකීමත් ලබා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ආයෙමත් ආවේ ටෙම්බොඩෙක් එකට. ඉතින් එතන තියෙන අය වගේ shopping කරන්න තැනක්. එතන ටෝකියෝ ස්කයි ට්‍රී එකේ ආකෘතියට සමාන විදිහට හදපු ගොඩාක් දේවල් ඔයාලට ගන්න තැන් තියෙනවා. ඉතින් එතන ඒ වගේම කෑම ජාතිත් තියෙනවා ඒ හැඩයට හදපු. ඔයාලට ආවා කියලා මතක තියාගන්න මොන හරි අරන් යන්න ඕන නම් මෙතෙන් ඇවිල්ලා ඔයාලා කැමති දෙයක් ගන්න. මාත් ඉතින් මතක තියෙන කියලා මෙන්න මේක ගත්තා.
තවල් වලේ අපි ටෙම්බොඩි එකේ පේන දර්ශනය බැලුවට හවස් වෙලා තව චුට්ටක් රෑ වුණාම පේන විදිහත් කොයි විදිහටද කියලා බලන්න එපයි. ඒ නිසා ඉතින් අපි ආයෙමත් ටෙම්බොඩි එකකට ආවා. රාත්‍රී දර්ශනය ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. ඇත්තටම හරිම ලස්සනයි. මේ කොටස ගොඩාක් ලස්සනට පේනුණා. ඒ කියන්නේ ගඟක් තියෙනවා, පාලම් තියෙනවා, පාරවල් වල වාහන යනවා, හැමතැනම ලයිට් දාලා. ඒක මාළම ලස්සනයි. බලන්න ඉන්න ආස හිතෙනවා. ඉතින් ඊට පස්සේ ටෙම්බොඩි එකේ තව විශේෂ කොටසක් තිබ්බා ග්ලාස් ෆ්ලෝ එක කියලා. එතන තියෙන්නේ ග්ලාස් ෆ්ලෝ එකේ අපිට ඇවිදින්න පුළුවන්. එතකොට තනිකරම යටින් පේන්නේ සිටි එක. ඉතින් බයත් හිතෙනවා ඇවිදිනකොට කඩාගෙන වැටේවද්ද කියලා. අනේ නෑ ගොඩාක් කට්ටිය නැගිටලා හිටියත් ඒක මානම ශක්තිමත් විදිහට හදලා තියෙන්නේ. ඉතින් බය හිතුණාට චුට්ටක් ඇවිදලා බැලුවා කොයි විදිහටද පේන්නේ කියලා. අය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. අපි ඔන්න දැන් පල්ලෙහාටත් ආවා. එක්සිට් වෙන්න තමයි හදන්නේ. ඉතින් එතනත් ලස්සනයි. shopping mall තමයි තියෙන්නේ. ඒවා පහු කරලා අපි කෙලිම එක්සිට් එකට ආවා. ඉතින් එනකොට අපිට තවත් විශේෂ දෙයක් හම්බ වුණා. මේ වගේ චුටි යාළුවෝ ඉන්න තැනක් හම්බ වුණා. එතනට පේමන්ට් එකක් කරලා ඔයාලට කැමති නම් එයාලව අල්ලන්න, ඒ වගේම එයාලට කැම දෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි දැන් ඇත්තටම මේ දේ කරන්න ගියේ නැහැ. චුට්ටක් රෑ වෙලා තිබ්බ නිසා අපි හැම ආවා. හැමදාම වගේ ක්ලෝ මැෂින් එකෙත් එකපාරක් try කරලා බැලුවා. ඉතින් මේ පාරත් නම් හරි ගියේ නෑ. මේ පාරත් මිස් වුණා. කමක් නැහැ කියලා ඉතින් මම වීඩියෝ එකටත් ඒක ඇඩ් කරා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආව එක තමයි කරේ. ඉතින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේ වගේ විශේෂ දේවල් ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේ අත්දැකීම් ඔයාලට ගොඩක් වටිනවා. ඒ නිසා ඔයාලා ජපානයේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ජපානයට එන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ තැන් බලන්න යන්න. සාමාන්‍යයෙන් ස්කයි ට්‍රී එක බලන්න නම් ඔයාලට එක්කෙනෙකුට වියදම් කරන්න වෙන්නේ 4000ක වගේ මුදලක්. ලංකාවේ මුදල ඉන්න රුපියල් 8000ක් වගේ. ඒ වුණාට මේකෙන් ලැබෙන අත්දැකීම ඔයාලගේ ජීවිතේට ගොඩාක් වටිනවා. ඉතින් රෑ වුණාම ස්කයි ට්‍රී එක ලස්සනට ලයිට් දාලා ওই විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් මං ඉවර කරන්න තමයි හදන්නේ. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. channel එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.